කාටිලවයි. අද අපිට කරන් තියෙන්නේ මම කිව්වා ඝන වස්තු පාඩමේ කියලා පටන් ගන්නනේ. ඝන වස්තු කියවම ඔයාලා තේරෙද? පරස්පරික ඝන වස්තු පාඩමේ ඉගෙන ගත්ත නේද? මොනවද ඝන වස්තු? ඊට කලින් කියනවා ඝන වස්තු කියවම ඔයාලට මොනවද සාමාන්‍ය ඔළුවට යන ඝන වස්තුවක්? ඝන වස්තුවක් කියන්නේ අවකාශයේ. අවකාශය කියන්නේ මේ අවට ප්‍රදේශේ අපිට අර අතින් අල්ලන්න පුළුවන් වගේ අවකාශයේ ඉඩක් ගන්න අවකාශයේ ඉඩක් ගන්න මොකක් හරි දෙයකට තමයි අපි කියන්නේ ඝන වස්තුව. අපිට ඊට පස්සේ අපි ඒක සාමාන්‍යයෙන් ධාතු කැටය, ගැඩොල් ඒ වගේ දේවල් අපි අවකාශයේ නියත හැඩයක් තියෙන ඝන වස්තු වලට අපි උදාහරණ විදිහට ගන්න පුළුවන්. අපි 6 වසරේදී ඝන වස්තු කියලා ඉගෙන ගත්ත නේද? මූලික ඝන වස්තු හැඩ තුනක් ගැන. මොනවද? ඝනකය සහ ඝනකාභය සහ සම්චතුස්තලය. අපි ඝනකය කිව්වම දන්නවා ඝනකය කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ සමචතුරස්‍රම හතරක් වුණා. හතරක් නෙවෙයි සමචතුරස්‍රම හිම නාම සමචතුරස්‍රම මුණ හයකින් යුක්ත වස්තුවකට කියනවා ඝනකාභය කියලා. සෝරි ඝනකය කියලා. සමචතුරස්‍රම මුණක් නම් කියන්නේ යාගේ ඝනකය එයාට කියනකෝ සමචතුරස්‍රම මුණක් මුණ කීයක් තියෙද? මේ මතේ හතරක් වෙනවා උඩයි යටයි දෙකයි. ඒකට ඔක්කොම කීයද මුණ? හයක් තියෙනවා. ඊට පස්සේ අපි තව ඉගෙන ගත්තා ඝන කාභය කියලා. ඝන කාභයේ මොකක්ද වෙනස තියෙන ඝනකේ සහ ඝන කාභයේ? ඝනකේ නම් අපි දන්නවා ඝනකයේ මුහුණත් හතරම සමචතුරස්‍රාකාරයි. හැබැයි ඝන කාභයේ නම් මුහුණත් කීයද? මුහුණත් හයම ත්‍රිකෝණාකාරයි කියලා පිළිගන්න ගත්තේ නේද? ඝන කාභයේ වෙච්ච මෙන්න මේ විදිහට යන්න පුළුවන් නැති නෙවෙයි වගේ. අපිට ඝනකයට උදාහරණයක් දිය දක්වන්න පුළුවන් අර කියුබික් ඇටේ අපි පොඩි කාලේ සෙල්ලම් කරන්නේ එහෙම. අන්න ඒකට අපි කියනවා ඝනකයට උදාහරණයක්. તો ඝන කාමයේ උදාහරණයක් දෙක අපිට ගිනි පෙට්ටිය වගේ ඒවා හඳුන්වන්න පුළුවන්. අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා තව සමිති චතුස්තලය කියලා එකක්. සමිති චතුස්තලය කියන්නේ මොකද්ද? හා දැන් අපි මෙන්න මේ විදිහේ සමිති චතුස්තලය අපි ඉගෙන ගත්ත මුහුණත් හතරයි තියෙන්නේ. ඒ හතරම ත්‍රිකෝණාකාරයි කියලානේ. පල්ලේ මුහුණත් ත්‍රිකෝණාකාරයි. මේ තුන් පැත්තෙම තියෙන මුහුණත් ටික ත්‍රිකෝණාකාරයි. සමිති චතුරස්‍රය කියන්නේ ඒවා සමපාද ත්‍රිකෝණ වෙනවා. ඒ වගේම අපි ඉගෙන ගන්නවා මේ වගේ දාර සහ ශීර්ෂ කියලා. දාර කියන්නේ මොනවද? මෙන්න මේ වගේ ඒ අර මායිම් කුණ ප්‍රදේශවලට අපි කියනවා දාර කියලා. අපි ඝනකයක නම් දාර කියලා ඉගෙන ගන්නවා. දාර 12ක් තියෙයි කියලා ඉගෙන ගන්නවා. ඝනකාභයේ ඒ වගේම දාර 12ක් ඉගෙන ගන්නවා. චතුස්තලේ සවි චතුස්තලේ දාර කීයද? මතකයිද ඔයාලට? කීයක් තියෙන සවි චතුස්තල? දාර 6ක් තියෙයි කියලා අපි ඉගෙන ගන්නව නේද? ඒ වගේම තමයි ශීර්ෂ කියන්නේ මෙන්න මේ ඝන වස්තු වල මෙන්න මේ තියෙන මුළු වලට අපි කියනවා ශීර්ෂ කියලා. ඝනකයක නම් අපි ශීර්ෂ කීයක් තියෙනවද? උඩ 4යි යට 4යි ශීර්ෂ 8යි. ඝන කාභයේ ඒ වගේම ශීර්ෂ 8ක් තියෙනවා. හැබැයි සමි සමි චතුස්තරේ ශීර්ෂ තියෙන කීයද? ශීර්ෂ 4 නේ. යටනේ. මම ඔයාලට වීඩියෝ එකක් පෙන්නන්නම් ඒ පොඩි ඒ තුනේ පොඩි අදහසක් ගන්න ඔයාලට වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි මම බලලා දෙන්නම්.
මේ බලන්නකො. මේ තියෙන්නේ ඝනකයට උදාහරණයක් නේ ඝනකය. මුහුණක් කීයක් තියෙද ඝනකයේ? බලන්න 1යි මේ පැත්තේ පිටිපස්සේ තියෙන එක 2යි යට 3 පැත්ත 4 5 6 නේ. මුහුණත් ඔක්කොම 6ක් තියෙනවා. ඊට පස්සේ දාර කීයක් තියෙද බලන්න. උඩ සෝරි දාර කීයද ඔක්කොම? දාර ටික මිස් වුණානේ. දාර ඒ විදිහට තියෙනවා. එතකොට මේ උඩ 4ක් තියෙනවා යටත් ඒ වගේම දාර 4ක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ සිරස් දාරත් 4ක් තියෙනවා. එතකොට ඔක්කොම දාර 12ක් තියෙනවා. ඊළඟට බලමු ශීර්ෂ. ශීර්ෂ බලන්න. ශීර්ෂ කීයක් තියෙද? 8ක් තියෙනවනේ. 1යි 2යි 3යි 4යි 5යි 5 තියෙන මේ පිටිපස්සේ 6 7 8. ශීර්ෂ ඔක්කොම 8ක් තියෙනවා. හරි. එතකොට ඝන කාභයෙත් එතකොට ඒ වගේම තමයි වෙනස තියෙන්නේ මොකද්ද ඝන කාභයේ? දැන් මේක ඝනකයේ නම් එක මුහුණක් සමචතුරස්‍රයනේ. හැබැයි ඝන කාභයේ නම් මුහුණත් වෙන්නේ ඍජු කෝණාකාර. ඊළඟට බලමු සමමිති චතුස්තලය ගැන. සමමිති චතුස්තලය විනාඩියක් දෙන්න. හරි. මෙන්න බලන්න. මේ තියෙන්නේ සමමිති චතුස්තලය. මෙන්න බලන්න සමමිති චතුස්තලය. triangle pyramid කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. ඒකේ බලන්න කීයක් තියෙද මුහුණත් ඔක්කොම. මුහුණත් මේ අඩිය මුහුණ දන් ත්‍රිකෝණාකාර. ඊට පස්සේ මේ පැති තුනෙන්ම ත්‍රිකෝණාකාර මුහුණත් තුන ගානේ කොට මුහුණත් ඔක්කොම 4ක් තියෙනවා. ඒ හැම මුහුණතකම හැඩය මොකද්ද? ත්‍රිකෝණය. ත්‍රිකෝණාකාර හැඩ. ඊට පස්සේ
බලන්න ශීර්ෂ දාර කීයක් තියෙද කියලා. අන්න බලන්න ශීර්ෂ කීයද? ශීර්ෂ ඔක්කොම හතරක් තියෙනවානේ. උඩ ශීර්ෂය තියෙනවා. ඊට පස්සේ මේ අට ත්‍රිකෝණේ මුළු තුනෙන් තව ශීර්ෂ තුනක් තියෙනවා. ඒ ඔක්කොම ශීර්ෂ හතරක් තියෙනවා. ඊට පස්සේ බලන්න දාර කීයක් තියෙද කියලා. එක දාරයයි දෙකයි තුනයි හතරයි මේකයි. දාර පහක් තියෙනවා. හරි නේද? ඔන්න ඔය විදිහට අපි 6 වසරේදී ඉගෙන ගත්ත ගණකය සහ ගණකාභය සවිධි චතුස්තලය ගැන අපි 6 වසරේදී ඉගෙන ගත්තා. හරි. දැන් අපි බලමු 7 වසරේදී ඉගෙන ගන්න යන්නේ මොනවද තියෙන්නේ කියලා. 7 වසරේදී ඒ වගේම අපි තව ඝන වස්තු දෙකක් ගැන ඉගෙන ගන්න. හරිද? අපි ඉගෙන ගන්නේ සමචතුරස්‍ර පිරමීඩය කියලා එකක් ඉගෙන ගන්න. සමචතුරස්‍ර පිරමීඩය. සමචතුරස්‍ර පිරමීඩය කියන එක මෙන්න මේ වගේ සවිධි චතුස්තරය වගේම තමයි. ඒකෙදි වෙනස වෙන්නේ අපි සවිධි චතුස්තරය නම් අඩිය කියන එක කතා කරා. එයාද ත්‍රිකෝණාකාරයනේ. හැබැයි මෙන්න මේ සමචතුරස්‍ර පිරමීඩය කියන එක්කෙනාගේ සමචතුරස්‍ර පිරමීඩය කියන එක්කෙනාගේ අඩිය වෙන්නේ සමචතුරස්‍ර. මෙන්න යට අඩිය සමචතුරස්‍රයි. ඊට පස්සේ සමචතුරස්‍රයේ මුළු හතරෙන් මෙන්න මේ විදිහට දාර හතරක් ගිහිල්ලා එයාගේ පිරමීඩයක් හැදෙනවා. අන්න ඒකට අපි කියනවා සමචතුරස්‍ර පිරමීඩ. එතකොට මෙයාගේ මුහුණක් දාර සීස අපි අඳුර ගන්න ඕනනේ. මම වීඩියෝ එකත් මේකෙත් පෙන්නන්නම්. ඊට කලින් බලන්න මුහුණක් කීයක් තියෙද කියලා. මං කිව්ව දැන් මෙයාගේ අඩිය සමචතුරස්‍රයෙන් එහෙනම් යට අඩිය පැත්තෙන් සමචතුරස්‍රාකාර එක මුහුණක් තියෙනවා. ඊට අමතරව වටේට ත්‍රිකෝණාකාර මුහුණක් හතරක් තියෙනවා. එතකොට ඔක්කොම මුහුණක් තියෙනවා මෙයාගේ. හරි. ඊළඟට බලමු දාර කීයක් තියෙද කියලා. දාර නම් මේ සමචතුරස්‍රයේ දාර අපි දන්නවා හතරක් තියෙනවානේ. හතරයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට උඩට ආපු දාර හතරයි. ඔක්කොම දාර අටක්. ඊළඟට බලමු ශීර්ෂ කීයක් තියෙද කියලා. මේ යට තියෙන ශීර්ෂ හතරයි උඩ තියෙන එක ශීර්ෂයයි ඔක්කොම ශීර්ෂ පහයි. තේරුණාද? සමචතුරස්‍ර පිරමීඩය. අපි ඉගෙන ගන්නවා සමචතුරස්‍ර පිරමීඩය කියලා. එයාගේ වෙනස වෙන්නේ සවිධි චතුස්තලයට වඩා යට අඩිය සමචතුරස්‍රාකයි කරේ ඊට අමතරව ත්‍රිකෝණාකාර මුහුණ හතරක් එකතු වෙලා තමයි මෙයා හැදෙන්නේ. එයාගේ පොඩි වීඩියෝ එකක් මම හොයාගත්තා. ඒකත් මම පෙන්නන්නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ ලේසි. මෙන්න බලන්න. මෙන්න මේ වගේ අපි යට අඩිය සමචතුරස්‍ර වුණ ඊට අමතරව ඒ සමචතුරස්‍රයේ පැති හතරෙන්ම තියෙන ත්‍රිකෝණ හතරක් එකතු වෙලා හැදෙන ඝන වස්තුවට අපි කියනවා චතුරස්‍ර පිරමීඩය කියලා. හරිද? ඉස්සරහට බලමු.
අන්න බලන්න. මෙන්න මේකේ වෙනස වෙන්නේ මොකද්ද? සවිදි චතුස්තලේ නම් අපි කතා කරා යට අඩිය ත්‍රිකෝණාකාරයි කියලා. ඊට අමතරව යාගේ තිබ්බ ත්‍රිකෝණ මුණක් තුනයි නේ එක පැත්තේ. හැබැයි මේකේ නම් යට අඩිය සමචතුරස්‍රාකාරයි. ඊට අමතරව ත්‍රිකෝණ මුණක් හතරක් වෙනවා. We have 50 numbers. බලන්න. ඊළඟට බලමු මේකේ මුණක් කීයක් තියෙද කියලා ඔක්කොම. මුණක් කීයද? 1යි 2යි 3යි 4යි යට මුහුණතයි මුහුණත් ඔක්කොම 5ක් තියෙනවා. හරිනේ. Square pyramid has 5 faces. ඊට පස්සේ බලන්න මෙයාට ශීර්ෂ කීයක් තියෙද කියලා. උඩ ශීර්ෂයයි 1යි 2යි 3යි 4යි මේ අනිත් පැත්තේ ශීර්ෂය ඔක්කොම ශීර්ෂ 5ක් තියෙනවානේ. ඊළඟට බලන්න ඔක්කොම ධාරයට කියද්දි ධාර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි නේ. ධාර ඔක්කොම කීයද? ධාර 8ක් තියෙනවා. හරි නේද? අන්න ඒ විදිහට සමජාතුරාශ්‍ර පිරමීඩයකට මුහුණත් ඔක්කොම 5ක් තියෙනවා. ධාර 8ක් තියෙනවා. ශීර්ෂත් 5ක් තියෙනවා. හරිනේ. අපි නෝට් එකක් දාගෙන ඉමු නේද? නෝට් එකක් දාගෙන ඉමුකෝ. ලියන්න පොතේ උඩින්ම මාතෘකාව දාලා අලුත් පිටුවකින් අලුත් පාඩමක් හින්දා මාතෘකාව ඝන වස්තු පාඩමේ අංකය 25 නේ. 25 පාඩම ඝන වස්තු කියලා දාගන්නකො මාතෘකාව. මුලින්ම ලියාගන්න අවකාශයේ යම් ඉඩක් ගන්නා නියත හැඩයක් ඇති වස්තු. අවකාශයේ යම් ඉඩක් ගන්නා නියත හැඩයක් ඇති වස්තු ඝන වස්තු ලෙස හැඳින්වේ. අවකාශයේ යම් ඉඩක් ගන්නා නියත හැඩයක් ඇති වස්තු ඝන වස්තු ලෙස. ඝන වස්තුවක් වෙන නම් අවකාශයේ යම් ඉඩක් ගන්න එක විතර ප්‍රමාණවත් වෙන්නේ. එයාට නියත වශයෙන් හැඩයක් තියෙන්නත් ඕන. ඝන වස්තු ලෙස හැඳින්වේ. අප 6 ශ්‍රේණියේදී කියන වේග වැඩි නම් මෙසේජ් දාන්න. නැත්නම් මියුට් කරලා කියනවා මියුට් කරලා. අප 6 ශ්‍රේණියේදී ගණකය ගණකාභය සහ
සමිති චතුස්තලය. සමිති චතුස්තලය සමිති චතුස්තලය යන ඝන වස්තු පිළිබඳ ඉගෙන ගන්නා ලදී. පිළිබඳ ඉගෙන ගන්නා ලදී. අයිනේ සාරාංශය කියලා දාලා සතු පෑනේ වෙන විදිහ පොඩ්ඩක් ඇදේට හරි අයිනේ සාරාංශය කියලා පොඩි අප්‍රේල් එකක් ඊතරයක් ටිකක් ගන්නවා. ඒක නැත්නම් මෙහෙම වලිවත් ප්‍රශ්නයක් නැහැ මාතෘකාව ලියන දේ කියලා සාරාංශය කියලා ටිකක් ගන්න එක. මම මේ පොඩි සමරියක් පොඩි සාරාංශයක් දෙන්න හදන ඔයාලට අපි 6 ඉගෙන ගන්නපු දේවල් ටික මෙන්න. හරිද? දාගත්තද? මේකේ අටින් දාගන්න ඝනකය. ඝනකය කියලා පොඩි ඉරක් අහගෙන මුහුණක් කීයද ඝනකයට අපි කිව්ව මුහුණක් කීයද? මුහුණ 6යි. ඊට පස්සේ දාර කීයද? දාර 12යි. ශීර්ෂ කීයක් තිබ්බද ඝනකයට? 8යි. දාගන්න මේ විදිහට සාරාංශය කියලා දාලා ඉතින් ගන්න එක. පොඩි ඉත් කැලක් දාලා මුහුණ 6යි. දාර 12යි ශීර්ෂ කැල. ඊගැරින් දාගන්න ඝන කාව්‍ය කියලා. ඝන කාව්‍ය. ඝන කාව්‍යයේත් අපි කතා කරා ඝන කාව්‍යයේත් අර ඝනකයේ විදියම තමයි මුහුණක් 6යි දාර 12යි ශීර්ෂ 8යි. දාගන්න මේක නේද? හරිනේ. ඊගැරින් දාගන්න සමිති චතුස්තලය කියලා. සමිති චතුස්තලය මම කියන්නම් එයා ඉගෙන නැති නිසා. සමිති චතුස්තරයේ මුහුණක් කීයක් තිබ්බද? 7. ඊට පස්සේ දාන කීයක් තිබ්බද? ශීර්ෂ කීයක් තිබ්බද කියලා මතකෙන් පුරවන්න බලන්න. මම දැන් ඉස්සෙල් කිව්වනේ.
ශීර්ෂලියක් තිබ්බද 4යි දාර 6යි. දාර 6 නෙමෙයි. ඔව් දාර 6. හරි නේද? ඝනකයේ මුහුණත් 6යි දාර 12යි ශීර්ෂ 8යි. එතකොට ඝනකාභයේ මුහුණත් 6යි දාර 12යි. ශීර්ෂ 8ක් තිබ්බා. සමිති චතුස්තලේ නම් මුහුණත් 4යි දාර 6යි ශීර්ෂ 4යි. හරිනේ. ඊට පස්සේ අපි මේවා ගැන තිබුණු පතරම් ඉගෙන ගන්නවනේ පතරම් කියන එක. ඇයි පතරම් කියලා අපි ඉගෙන ගන්නේ? ඒක ඇත්තටම ප්‍රායෝගිකව හදන්න උත්සාහ කරනවා නේ ධනකේ ධනවස් කාමයේ සම්දිත පුස්තකේ. ඒවත් මතකයි නේද? 6 වසරේදී ඉගෙන ගත්තා. මම ඔක්කොම පතරම් ටික අන්තිමේදී පොඩි ෂෝට් නෝට් එකක් දෙන්නම්. ඒ කියන්නේ ගානකේ කියන දාලා එයාගේ පතරමට අදාළ පොඩි රූප සටහනක් ඝනකාභය කියලා දාලා එයාගේ පතරමට අදාළ රූප. අන්න ඒ විදිහේ ෂෝට් නෝට් එකක් අන්තිමේදී දෙන්නම්. ඊට පස්සේ දාගමු ඊට පස්සේ මාතෘකාව දාගන්න අපි 7 වසරේදී ඉස්සෙල්ලා මේ කරගන්නේ මොකද්ද? සමචතුරස්‍ර පිරමීඩය කියලා. අන්න එයාගේ මාතෘකාව දාගන්න. සමචතුරස්‍ර පිරමීඩය. සමචතුරස්‍ර පිරමීඩය. හරිද? සමචතුරස්‍ර පිරමීඩයක උදාහරණයක් වශයෙන් මතක් වෙනව නේද මේ නව කියද්දි. ඔයාලා හරියට ඊජිප්තුවේ රජ පෙළපතක් තිබ්බ ඉතිහාසයේදී ඔය ඉගෙන ගන්නවා මම මතක නැහැ 7 වසරේ ඉඳන් තියෙදි කියලා. ඉතිහාසෙදි ඉගෙන ගන්නවට අර ඊජිප්තු පිරමීඩ කියලා දෙයක් එන්නේ. අන්න ඒවත් මෙන්න මේ වගේ සමචතුරස්‍ර. ඒ වගේ යට අඩිතාලම සමචතුරස්‍ර හැදෙන්නේ. ඊට පස්සේ පිරමීඩ හැදෙනවා උඩ. මේක උදාහරණයක් වශයෙන් අපිට කියන්න පුළුවන් ඊජිප්තුවේ පිරමීඩ වගේව සාමාන්‍යයෙන් දක්වන්න පුළුවන්. මම එන්නේ පස්සේ පෙන්නන්නම්. මේක නෝට් එක දාගන්න. සමචතුරස්‍ර ආධාරකයකින් හා සමචතුරස්‍ර ආධාරකයකින් හා සමචතුරස්‍ර ආධාරකයකින් හා අනෙකුත් මුහුණත් එක සමාන ත්‍රිකෝණ හතරකින් සෑදී ඇති. අනෙකුත් මුහුණත් එක සමාන ත්‍රිකෝණ හතර. ඒවා සමාන ත්‍රිකෝණ. සායුධ ඉගෙන ගන්න. එයාගේ නම් සමානම ත්‍රිකෝණ හතරක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ යට ආධාරකයේ සමචතුරස්‍රය. අනිත් තියෙන ත්‍රිකෝණාකාර මුහුණත් හතර ඔක්කොම එකිනෙකට සමාන වෙන්නත් ඕන. දාගන්න සමචතුරස්‍ර ආධාරකයෙන් හා අනෙකුත් මුහුණත් එක සමාන ත්‍රිකෝණ හතරකින් සෑදී ඇති. ඝන වස්තුව සමාන ත්‍රිකෝණ හතරකින් සෑදී ඇති ඝන වස්තුවක් සමචතුරස්‍ර පිරමීඩයක් ලෙස හැඳින්වේ. සමචතුරස්‍ර පිරමීඩයක් ලෙස හැඳින්වේ. ඔයාලට ටියුට් එකේ මේ ඔක්කොම රූප සටහන් තියෙනවා. මම ඒකේ රූප සටහන් අඳවන්නේ නැත්තේ. ඔයාලගේ ටියුට් එකේ නෝන දැන් දෙවිලි සතියේදී පන්ති කාඩ් එක ගත්තා. ඒ ටියුට් එකේ රූප සටහන් තියෙනවා. මම ටියුට් එකේ ගණන් හදනවා දැන්. ඉතින් නෝට් එක ලියන් ඉන්නවා. සමචතුරස්‍ර පිරමීඩයක් ලෙස හැඳින්වේ. ඊළඟට යකින් දාගන්න පොඩි ප්‍රශ්න පහ. මම ඒක ටියුට් එක ඔයාලට ෂෙයා කරන්නම්.
ටියුට් එකේ කරන්න මේ දැක සමචතුරාර්ය පිරමීඩය කියලා තියෙනවා. ඊට අමතරව වැදගත් කරුණු විදිහට පෙන්වන ත්‍රිකෝණාකාර මුහුණත් හතරකින් හා සමචතුරස්‍රාකාර මුහුණතකින් සමන්විත වන ඝන වස්තුවට සමචතුරස්‍ර පිරමීඩය කියලා. මේ වටේ මුහුණත් හතර ත්‍රිකෝණාකාරයි. ඊට අමතරව යට ආධාරකයේ මුහුණත සමචතුරස්‍රාකාරයි. මෙන්න මේ ප්‍රශ්න පහට උත්තර දීලා කියන්න. දැන් වෙලාව 10යි sorry 16:38යි. විනාඩි 4ක් දෙන්නම්. විනාඩි 4ක් වැඩිනේ. මේක ලියන්නත් ඕනේ. විනාඩි 5ක් දෙන්නම්. මෙන්න මේ ප්‍රශ්න පහට උත්තර දෙන්න. පේනව නේද ඒක? ප්‍රශ්නයක් නැහැ කියවන්න ඕනේ නේද? සාදිසි කියන්න බෑ. මේ පේනව නේද? අපුලක් නැහැ නේ. නෑ සර්. හරි පුතේ. මට මේක ලියලා විනාඩි 5කින් කියන්න.
ලියලා ඉවරයි. හරිනේ 4:45. අපි බලමු සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නයෙන් කියනවා සමජාතික පිරමීඩය සම්බන්ධ පහදක් ඇති ප්‍රකාශ සත්‍ය නම් මේක ඉදිරියෙන් හරි ලකුණද වැරදි නම් ඊට ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්නලු. පළවෙනි ප්‍රශ්නයෙන් කියනවා සමචතුරස්‍ර පිරමීඩයේ සියලුම මුහුණත් සමාන හැඩයක් අඳින. හරිද වැරදිද? වැරදිනේ. ඇයි ඒ? අපි ඒක කෙලින්ම කියනෝනේ නමක් තියනවනේ ගණවස්තු සමචතුරස්‍ර පිරමීඩ. පිරමීඩ නම් අපි දන්නවා ත්‍රිකෝණාකාර මුහුණක් තියෙන උඩට. ඒ සමචතුරස්‍ර මුහුණකුත් තියෙනවා. අපි අනික ඉගෙන ගන්නවා යට මුහුණට සමචතුරස්‍ර ආකාරය. ඊට උඩින් තියෙන මුහුණත් හතර තමයි ත්‍රිකෝණාකාර. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ වැරදිනේ. ඒ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ සියලුම මුහුණත් සමාන හැඩයක් ගන්නවා. වැරදිනේ. හැඩවල දෙකක් තියෙනවා. එකක් සමචතුරස්‍රාකාරයි. අනිත් හතර ත්‍රිකෝණාකාරයි. ඊළඟ දෙවෙනි එකෙන් කියනවා සමචතුරස්‍ර පිරමීඩයේ මුහුණක් ගණන 5යි. ඒක හරිනේ. අපි යට එක සමචතුරස්‍ර ආකාරයි අනිත් මුහුණත් අතර ත්‍රිකෝණාකාරයි කියලා මුහුණත් ඔක්කොම කීයක් තියෙ කියලා ඉගෙන ගත්තද? මුහුණත් 5ක් තියෙ කියලා ඉගෙන ගන්න. එහෙනම් දෙවෙනි එක හරි. ඊළඟට කියනවා සමචතුරස්‍ර පිරමීඩයේ දාර ගණන 6යි. දාර 6ද කියන්නේ? නෑ. දාර කීයක් තියෙනවද? දාර 8ක් තියෙනවනේ. මෙන්න මේ විදිහට උඩට 4ක් තියෙනවා. යට සමචතුරස්‍ර දාර 4යි. ඔක්කොම මුළු දාර 8යි කියලා ඉගෙන ගන්න. එහෙනම් තුන්වෙනි එකත් වැරදි. හතරවෙනි ප්‍රශ්නෙන් කියනවා සමචතුරස්‍ර පිරමීඩයේ සියලුම දාර සරල රේඛීය වෙනවලු. හරිනේ. අපි දැන් දාර කියලා සරල රේඛීය දාර සහ වක්‍ර දාර කියලා දෙකක් ඉගෙන ගන්න ඕනේ. 6 වසරේදී ඔයාලට ඒක බෙදලා වෙන්නනෝනේ. සරල දාර සහ වක්‍ර දාර කියලා. අපි දන්නා සරල රේඛීය දාර කියන්නේ මෙන්න මේ ගානකාභය වගේ තියෙන හරි කෙලින් තියෙන දාර වල තමයි සරල රේඛීය. වක්‍ර දාර කියන්නේ අපි අර බෝතලේ කටේ වගේ මෙන්න මේ වගේ රවුම් විදියට ඊට සිලින්ඩර් වල මේව තියෙන. අන්න ඒවට අපි කියනවා වක්‍ර දාර කියලා. හැබැයි මේකෙදි නම් ඔක්කොම සරල රේඛීය දාර නෑ. ඒකත් රවුම් වක්‍ර දාර නෑ නේ සමචතුරස්‍ර පිරමීඩේ. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ හරිනේ. ඒක කියන්නේ සියලුම දාර සරල රේඛීය වෙනවලු. එහෙනම් ඒක හරි. ඊළඟට සමචතුරස්‍ර පිරමීඩයේ ශීර්ෂ ගණන 5යිලු. හරිද? හරි නේද? 1යි 2යි 3යි 4යි මුළු ශීර්ෂය නම් 5ක් තියෙනවා සමචතුරස්‍ර පිරමීඩේ. එහෙනම් මේ ප්‍රශ්නේ හරි. එතකොට පළවෙනි එක වැරදුනා, දෙවෙනි එක හරි, තුන්වෙනි එක වැරදි, 4 හරි 5ක් හරි. හරි. ඊළඟට අපි යමු සමචතුරස්‍ර පිරමීඩය හදන්න කොහොමද කියලා. කියන්නේ හදන්න ඕන පතරම අපි අඳින්න කොහොමද කියලා ප්‍රශ්න වලින් අහනවානේ. පාරේ භාගය දුනත් අහනවා. සමචතුරස්‍ර පිරමීඩය සෑදීමට අදාළ පතරම ඇඳ දක්වන්න කියලා. ඒ වගේ ප්‍රශ්නාවම හරි ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් නේ. ඇයි ඒක මතක තියාගෙන ගිහිල්ලා අඳින්න පුළුවන් නේ. එතකොට කොහොමද මෙයාගේ පිරමීඩ සමචතුරස්‍ර පිරමීඩ එක හදන්නේ? පතර මෙන්න එයාගේ අඩිය මොන ආදාරයෙන් එහෙම නැත්නම් අඩිය මොන හැඩයක්ද තිබ්බේ? සමචතුරස්‍ර ආකාරයෙන්. හරි. ඊට හතර පැත්තේ ත්‍රිකෝණාකාර හැඩ හතරක් නේ. එහෙනම් මේකේ මැදට එන්න ඕන මෙන්න මේ වගේ සමචතුරස්‍ර.
හරි. ඊට පස්සේ මේ සමචතුරස්‍රයේ දාර හතර තියෙන්නේ. අන්න ඒ දාර හතරක සමපාද ත්‍රිකෝණය කියන්නේ සමපාද වෙන්න ඕන නෑ සමාන ත්‍රිකෝණ හතරක් ආවනම් හරි නේද? මෙන්න මේ වගේ. ඒ විදිහ ඔයාලා අදින්දි මේව අඩියෝගෙන් අඳින්න. මට අඩියෝලක් නැති හින්දා තමයි මෙහෙම එන්නේ. එන්න මේ වගේ. එක සමාන ත්‍රිකෝණ හතරක් වෙන්න ඕන. වටේට. හරි. ඊට පස්සේ අපි පතරම මේ විදිහට හරි පතරම මේක. හැබැයි පතරම සම්පූර්ණ කරන්න නම් ඇලවුම් මාසි කියලා එකක් අපි අඳින්නත් ඕනේ. ඇයි ඒ ඇලවුම් මාසි මේ නතර? මට මතකයි හත වසරේ වාරි භාග ප්‍රශ්නයක තිබ්බා. ඒ ඇලවුම් මාසි වල මොකද්ද හේතුව? ඇලවුම් මාසි කියන්නේ මෙන්න මේ වගේ ඉතින් ඒක මම ඇන්නේ නැද්ද? මේ වගේ ප්‍රයෝජනෙ මොකද්ද? මොකද්ද ප්‍රයෝජනෙ? අර පතරම අපි හදලා ඝන වස්තුව සාදන්න අලව ගන්න නේද අපි ඇලවුම් වාසි යොදාගන්නේ. එහෙනම් මේක ප්‍රයෝජනෙ කියන්න ඕනේ. ඝන වස්තුව සෑදීමේදී ඇලවීම සඳහා. එහෙම නැත්නම් එකිනෙක සම්බන්ධ කිරීම. ඒ වගේ අදහසක් තිබ්බ නේද ලකුණු ගන්න තිබ්බනේ. එතකොට දැන් මේක ඇලවුම් වාසි වෙන්නේ මෙන්න මෙතනින් ඇලවුම් වාසි එකක් වෙනවා. තව මෙන්න මේ විදිහට එකක් වෙනවා. ඇලවුම් වාසි දෙකයි තවත් එකක් වෙනවා. මෙන්න මේ විදිහට තව මෙතනින් එකක් වෙනවා. ඊට පස්සේ මෙතන හරි. මෙන්න මේවා අපි ඕනනම් ගිතරයක් දාලා පෙන්නන්න. ඇල වාසි කියලා මාක් කරගන්න. මේක ඇද ගන්න ඊට කලින් ලියන්න මේක අඳින කලින් පොඩි වාක්‍යයක් ලියන්න. සමචතුරස්‍ර පිරමීඩය සෑදීමේදී පහත පතරම භාවිතා කරනු ලැබේ. සමචතුරස්‍ර පිරමීඩය සෑදීමේදී පහත පතරම භාවිතයට ගනු ලැබේ. හරි. ඒ වාක්‍ය ලියාගෙන මේක ඉක්මනට අඳින්න මේවා අඳිද්දි අඩිරුණ පාවිච්චි කරන්න. ඒ වගේම මේක සමචතුරස්‍රයක්, යා ත්‍රිකෝණාශ්‍රයක් වගේ අඳින්නත් එපා. පාද හතරම සමාන වෙන්න ඕන. ඊට පස්සේ මේ වටේ තියෙන ත්‍රිකෝණ හතර එකිනෙක සමාන වෙනවා. මෙයා ලොකු වෙලා මෙයා පොඩි වෙන්න එපා. එක සමානම අඳින්න. සමෝධ ගන්න. ඉක්මන් යන්න ගන්න. ඇඳලා විතරක් මදි. මේවා විස්තර බෝඩ් එකේ ඉස්කෝලේ අදවනවනේ. ඒ හින්දා ඔයාලා තනියම මේක පතරම ඇඳලා කපලා එක ධනවස්තු හදලා මට ෆොටෝ එකක් දාන්න අනිවාර්යයෙන්. මගේ නම්බරෙට WhatsApp දාන්න. අද නෙවෙයි ඔයාලට ඉන්න තියෙන වෙලාවක ඊළඟ දවසේ වෙන කලින් හදලා දාන්න. දැන් මේක අඳගන්න.
හරිද? හරිද? තව විනාඩියක් දෙන්න. ඊළඟට මකනවා. ඊළඟට අපි ඒකෙත් පොඩි සාරාංශයක් දාගමු. සාරාංශයේ කියලා ටිකක් අදගන්න. ඊට පස්සේ පොඩි පොයින්ට් දදා ලියගෙන යන්න පල්ලෙහාට පොඩි කරුණු දෙක තුනක්. පළවෙනි කරුණ ලියාගන්න. සමචතුරස්‍ර පිරමීඩයේ මුහුණත් පහකි. සමචතුරස්‍ර පිරමීඩයේ මුහුණත් පහකි. සමචතුරස්‍ර පිරමීඩයේ මුහුණත් පහකි. ඊළඟ එක එක් මුහුණතක් පමණක් සමචතුරස්‍රාකාර හැඩය ගනී. එක් මුහුණතක් පමණ සමචතුරස්‍රාකාර හැඩය ගන්නා අතර එක් මුහුණතක් පමණ සමචතුරස්‍රාකාර හැඩය ගන්නා අතර එක් මුහුණතක් පමණක් සමචතුරස්‍රාකාර හැඩය ගන්නා අතර අනෙක් මුහුණත් එකිනෙකට සමාන ත්‍රිකෝණාකාර හැඩය වේ. අනෙක් මුහුණත් එකිනෙකට සමාන ත්‍රිකෝණාකාර හැඩයක් වේ. අනෙක් මුහුණත් එකිනෙකට සමාන ත්‍රිකෝණාකාර හැඩයක් වේ. ඊළඟ එක තියාගන්න. සමචතුරස්‍ර පිරමීඩයේ ශීර්ෂ පහකි. සමචතුරස්‍ර පිරමීඩයේ ශීර්ෂ පහකි. සමචතුරස්‍ර පිරමීඩයේ ශීර්ෂ පහකි.
ඊළඟ එක ශීර්ෂ පහකි. ඊළඟ එක සමචතුරස්‍ර පිරමීඩයේ දාර 8 ඇති අතර සමචතුරස්‍ර පිරමීඩයේ දාර 8ක් ඇති අතර සමචතුරස්‍ර පිරමීඩයේ දාර 8ක් ඇති අතර ඒවා සියල්ල සරල රේඛීය වේ. ඒවා සියල්ල සරල රේඛීය වේ. සමචතුරස්‍ර පිරමීඩයේ දාර 8ක් ඇති අතර ඒවා සියල්ල සරල රේඛීය වේ. හරිනේ. ඔන්න එහෙනම් ඊට පස්සේ පේපර්ස් වල සමචතුරස්‍ර පිරමීඩය ඇසුරෙන් ප්‍රශ්න අහුවතින් වරද්ද ගන්න එපා. ගොඩක් දුරට පාර්ට් A එකේ නම් අහන්නේ මේ වගේ ලක්ෂණ. දැන් අපි ලක්ෂණ 4ක් 5ක් කතා කරන්නේ. දාර කීයද, ශීර්ෂ කීයද, ඒ වගේ මුහුණත් වල හැඩයන් මොනවද? අන්න ඒ වගේ ලක්ෂණ. ඒ ලක්ෂණ වලින් තමයි ගොඩක්ම පාර්ට් A එකේ ප්‍රශ්න. පළවෙනි කොටස. ඊට පස්සේ දෙවෙනි කොටසේ ප්‍රශ්නයක් අහුවොත් අහන්න පුළුවන් එයාගේ පතරම ඇඳ දක්වන්න කියලා වගේ මොකක් හරි එකේ. පතරම පොඩ්ඩක් වල මතක තියාගන්න ඕන. ඒවා පාඩම් කරන වෙලාවට නිකන් පොඩයක් අරගෙන නිකන් මම ගණකේ පතරම කියලා මම දැන් ෂෝට් නෝට් එකක් දෙන්නම්. මේ ෂෝට් නෝට් එක පුළුවන් තරම් අඳින්න නිකන්. ගණකේ කියලා දැම්මම යාට අදාළ පතරම යටි. ඊට පස්සේ සාවිදි චතුස්තලේ නම් යාට අදාළ පතරම ඊට වඩා පොඩ්ඩක් ලොකුවට අඳින්න ඕනේ සාමාන්‍ය කාට. එතකොට ඒ වගේ 4-5 සැරයක් ඇඳම ඊට පස්සේ භාගයට කලින් දවස් පොඩ්ඩක් යන්දි බලාගෙන කියන්නේ මට. ඊට පස්සේ නිකම්ම ඔක මතක. ඊළඟට යන අපි ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා එක තියෙනවා. එයා ගැන කතා කරන්නේ. ඊළඟ මාතෘකාව වෙන්නේ ත්‍රිකෝණ ප්‍රිස්මය. දාගන්න මාතෘකාව ත්‍රිකෝණ ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්ම. ඔයාලට මතකයි නේද? පහවසලේදී වගේ ඔයාලා පොඩි උපකරණයක් හදනවා. අර ප්‍රතිබිම්බ ගොඩක් පේන්නේ. කියන්නේ එක මොකක් හරි වස්තුවකට අපි මෙහෙම එල්ල කරාම ප්‍රතිබිම්බ ගොඩක් පේන විදිහට මොකක්ද ඒකේ නම උනේ? බහුරූපේක්ෂය කියලා එකක් නේද? අපි අර බහු කියන්නේ ගොඩක් රූ කියන්නේ නිකන් ඡායාව කියන්නේ ප්‍රතිබිම්බ. අන්න ඒ වගේ ගොඩක් රූප වලා ගන්න වගේ බහුරූපේක්ෂයක් හැදුවනේ. එයාගේ හැඩේ මතකයිද ඔයාලට? කොහමද එයාගේ හැඩය උනේ? මෙන්න මේ වගේ හැඩයක් නේද? එක පැත්තකින් නෙවෙයි දෙපැත්තෙන් එයාගේ ත්‍රිකෝණාකාර හැඩයක් දෙකක් තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ වගේ ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයක් නේද? මෙන්න මේ වගේ එකක් නේද ත්‍රිකෝණ ප්‍රිස්මය. සෝරි ත්‍රිකෝණ ප්‍රිස්මය මේ වගේ යන්නේ බහුරූපේක්ෂයට අපි අන්න ඒ බහුරූපේක්ෂයේ හැඩයට තමයි අපි කියන්නේ ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා. අපි දැන් මෙතන 7 වසරේදී කරගන්න ත්‍රිකෝණ ප්‍රිස්ම කියන ඝන වස්තුවට උදාහරණයක් තමයි එතකොට බහුරූපේක්ෂය. මොකක් හරි පේපර් එකකදී ඔයාලට අහුවොත් ත්‍රිකෝණ ප්‍රිස්මය සඳහා උදාහරණයක් ලියා දක්වන්න කියලා පිළිමනියන බහුරූපේක්ෂය. හරිනේ. දැන් අපි බලමු මෙන්න මේ ඝන වස්තුව ගැන තියෙන ලක්ෂණ මොනවද කියලා. ඉස්සෙල්ලම ඔයාලට පේනව නේද? මෙයාගේ මුහුණක් කීයක් තියෙද ඔක්කොම? මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් තියෙනවා නේද? ඔයාලා හිතින් පවා ගන්නට බහුරූපේක්ෂය.
මුහුණත් දෙකක් ත්‍රිකෝණාකාර මුහුණත් දෙකක් තියෙනවා දෙපැත්තෙන්. ඒ දෙකට අමතරව ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් කීයක් තියෙද? තුනක්. ත්‍රිකෝණයේ මෙන්න මේ යට පැත්ත සහ මේ පැත්ත ඊට පස්සේ අනිත්. එතකොට ඔක්කොම මුහුණත් කීයද? ත්‍රිකෝණාකාර මුහුණත් දෙකක් තියෙනව දෙපැත්තේ. ඊට අදාළ අනිත් තුන් පැත්තේ ඍජු කෝණාශ්‍රාකාර මුහුණත්. එහෙනම් මුළු මුහුණත් කීයද මෙයාගේ? මුහුණත් ඇවිල්ලා පහනේ. ත්‍රිකෝණ මුහුණත් දෙකයි මුහුණත් ඔක්කොම පහ. ඊට පස්සේ බලන්න දාර කීයක් තියෙද කියලා. මෙන්න මේ ත්‍රිකෝණේ මේ පැත්තේ දාර 1 2 3යි. හරි. ඊට පස්සේ අනිත් ත්‍රිකෝණේ තියෙන පැත්තේ දාර තව 3ක් තියෙනවා. එතන දාර 6යි. එච්චරද? නැහැ. තව දාර 3ක් තියෙනවනේ මෙන්න මේ උඩ 1යි යට දාර 2යි. එහෙනම් ත්‍රිකෝණ මුහුණත් දෙපැත්තේ දාර 6ක් තියෙනවා ඔක්කොම. ඊට අමතරව තව දාර 3ක් තියෙනවනේ. එහෙනම් ඔක්කොම දාර කීයද? 6යි 3යි 9යි. දාර 9. ඊට පස්සේ ශීර්ෂ කීයක් තියෙද බලන්න. 1යි 2යි 3යි. එච්චරද නැහැ. මේ පැත්තේ තියෙන තව 3ක් තියෙනවා. එහෙනම් මුළු ශීර්ෂ කීයද? ශීර්ෂ ඇවිල්ලා ඔක්කොම 6යි. ප්‍රශ්නේ මුහුණත් කීයද? මුහුණත් 5යි. දාර කීයද? දාර 9ක් තියෙනවා. ඒ වගේම ශීර්ෂ 6ක් තියෙනවානේ. හරි. අපි මෙයාගේ පොඩි වීඩියෝ එකක් බලමුනේ. එතකොට ඔයාලට අර ඇත්තම එක දැකලා හොඳට මතක තියෙනවා. බලන්න මෙන්න මේ තියෙන්නේ ත්‍රිකෝණාකාර දැක්කද? ඒක හැදුණු විදිය බලන්න. කොහොමද ඒක හැදුනේ? අන්න දෙපැත්තෙන් තියෙනවා ත්‍රිකෝණ මුහුණත් දෙකක් නේ. මේ පැත්තයි මේ පැත්තයි. හරිද? ඊට අමතරව තව ඍජු කෝණාකාර මුහුණත් තුනක් තියෙනවානේ. ත්‍රිකෝණ මුහුණත් දෙකකුයි ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් තුනකුයි. එහෙනම් ඔක්කොම ෆේසස් කීයද? ඒ කියන්නේ මුහුණත් පහක් තියෙනවානේ. අන්න දැක්කද? අන්න බලන්න. දාර කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9 ඒ කියන්නේ දාර 9ක් තියෙනවා. ෆේසස් නම් 5යි මුහුණත් 5යි දාර 9. ඊට පස්සේ බලන්න ශීර්ෂ කීයක් තියෙද කියලා. ශීර්ෂ ඔක්කොම කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. ශීර්ෂ ඇවිල්ලා 6ක් තියෙනවා 6 vertices. එහෙනම් ත්‍රිකෝණ ප්‍රිස්මයේ මුහුණත් 5කුයි දාර 9කුයි ශීර්ෂ 6කුයි තියෙනවා. මතක තියාගන්න. ඊට පස්සේ බලමු හරිනේ. දැන් ඔයාලට මතකයි නේද? අමතක වෙන්නේ නැහැ නේද? ත්‍රිකෝණ ප්‍රිස්මය කිව්වම මොන වගේ එකක්ද? එයාගේ මුහුණත් කීයක් තියෙද ඔක්කොම? දාර කීයද? ශීර්ෂ කීයද කියන එක අමතක වෙන්නේ නැහැ. අපි ඒකේ නෝට් එකක් දාගෙන ඉමුනේ.
ලියා ගන්න. ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා මාතෘකාව දැම්මා. ඊට යටින් ලියන්න ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් තුනකින් හා ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් තුනකින් හා ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් තුනකින් හා ත්‍රිකෝණාකාර මුහුණක් දෙකකින් සෑදී ඇති ත්‍රිකෝණාකාර මුහුණක් දෙකකින් සෑදී ඇති ඝන වස්තුවක් ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් දෙකකින් හා ත්‍රිකෝණාකාර මුහුණක් ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් තුනකින් හා ත්‍රිකෝණාකාර මුහුණක් දෙකකින් සෑදී ඇති ඝන වස්තුවක් ත්‍රිකෝණ ප්‍රිස්මයක් ලෙස හැඳින්වේ. ඝන වස්තුවක් ත්‍රිකෝණ ප්‍රිස්මයක් ලෙස හැඳින්වේ. වස්තුවක් ත්‍රිකෝණ ප්‍රිස්මයක් ලෙස හැඳින්වේ. හරි. ඊළඟට ඒකෙත් අපි අර වගේ ප්‍රශ්න ටිකක් කරමුනේ. ඉන්න බලන්න ටියුට් එකකෝ ත්‍රිකෝණ ප්‍රිස්මය. මම ඔයාලට ප්‍රශ්න ටික ෂෙයා කරන්නම්. මෙන්න මේ ප්‍රශ්න හතර කරන්න. ත්‍රිකෝණ ප්‍රිස්මය පතරම අපි ඉගෙන ගමු ඊට පස්සේ. මෙන්න මේ හිස්තැන් පුරන දෙවෙනි ප්‍රශ්නේ අනුකොටස් හතර කරන්න. ත්‍රිකෝණ ප්‍රිස්මය සම්බන්ධ සාහිත්‍ය ප්‍රකාශවල හිස්තැන් පුරවන්න කියලා. 5:12යි වෙලාව 5:15 වෙනකම් විනාඩි 3ක් දෙන්න ටක් ගාලා වෙන.
හරි නේද? අපි සාකච්ඡා කරන ප්‍රශ්න දෙක. මේක පළවෙනි ප්‍රශ්නයෙන් කියනවා ඉස්තඹුරවන්න පළවෙනි ප්‍රශ්නේ කියනවා ත්‍රිකෝණ ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර මුණක් ගණන ලබන කියලා. කීයද ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ මුණක් කීයක් තියෙද ත්‍රිකෝණාකාර මුණක්? ත්‍රිකෝණාකාර මුණක් කියන්නේ දෙකයි. මෙන්න මේ දෙක කියන්නේ ත්‍රිකෝණාකාර මුණක් දෙක. හැබැයි මුළු මුණක් ගන්න නුවණක් අපේ මුළු මුණක් පහක් තියෙනවා. ත්‍රිකෝණාකාර තුන කොයි ත්‍රිකෝණාකාර දෙක කොයි මුළු මුණක් නම් පහක් තියෙනවා. ඊළඟට බලමු දෙවෙනි එක. දෙවෙනි එකේ කියනවා ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ ඍජුකෝණාශ්‍රාකාර මුණක් කරන බලා බලා. හරි. අපි දැන් කතා කරන්නේ ඍජුකෝණාශ්‍රාකාර මුණක් නම් තුනයි නේ. එහෙනම් එතන ඉස්තන වෙන්න ඕන මුණ තුනයි. ඊළඟට බලන්න ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ දාර ගණන කියලා ඉගෙනගත්ත දාර කීයද? දාර 9යි. ඊළඟට ප්‍රශ්නේ ශීර්ෂ ගාන අහනවා ශීර්ෂ 6යි. එහෙනම් ඉස්තන ටික අන්න ඒ විදිහට අපිට පුරවන්න පුළුවන්. ඊළඟට ඕනම් ඊළඟට වාක්‍යයක් දාගන්න. ප්‍රශ්නෙම නෙවෙයි පොයින්ට් එකක් දාගන්න වැදගත් කරුණක් වගේ නිකන්. ත්‍රිකෝණ ප්‍රිස්මය සඳහා උදාහරණ ලෙස ත්‍රිකෝණ ප්‍රිස්මය සඳහා උදාහරණ ලෙස ත්‍රිකෝණ ප්‍රිස්මය සඳහා උදාහරණ ලෙස මොකක්ද ගන්න පුළුවන්? බහුරූපේක්ෂය. අන්න ඒක ලියාගන්න. ත්‍රිකෝණ ප්‍රිස්මය සඳහා උදාහරණ ලෙස බහුරූපේක්ෂය ගත හැකිය. ත්‍රිකෝණ ප්‍රිස්මය සඳහා උදාහරණ ලෙස බහුරූපේක්ෂය ගත හැකිය. ඊළඟට අපි ඥාත අදාළ හතරමක් ඉගෙන ගන්න ඕනේ. හතරමක් මතකයි නේද? ත්‍රිකෝණාකාර වුණත් දෙකක් ආවා, ත්‍රිකෝණාකාර වුණත් තුනක්. මෙන්න මේ විදිහට තමයි අපි හතර වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර වුණත් තුනක් ඉතින් තුනකුයි මේ සමාන දිග පළල තියෙනවා ත්‍රිකෝණාකාර තුනක. ඒ දෙක අනිත්. ඊට අමතරව මෙන්න මේ වගේ උඩම ත්‍රිකෝණාශ්‍රය දෙක තියෙන අර තිබිච්ච ත්‍රිකෝණාකාර මුණක් දෙක එනවා. ඊළඟට මෙයාගේ ඇලපොම් වාසිය කියන්නේ ඒවා වෙන පැනක ඉන්න තියෙනවා. ඇලපොම් වාසිය විදියට මෙහෙම ඇලපොම් වාසිය එන්න ඕන. හරිනේ. ඔන්න ඔය විදියට ඇලපොම් වාසිය දාලා ඕනනම් මේ දේවා ඊතලයක් දාලා පෙන්නන්න ඇලපොම් වාසිය කියලා. හරිනේ. මේ වගේ ත්‍රිකෝණාකාර මුණක් තුනයි. ඒ මුණක් තුනේම දිග පළලෙක් එක සමාන වෙන්න ඕන. දිග කොහොමද සමාන වෙන්නේ? පළල ගණිත එක සමාන පළල ගන්න. ඊළඟ මෙන්න මේ වගේ සමාන විදිහටම සමාන උස පළල කියන විදිහට ත්‍රිකෝණ මුණක් දෙකක් එන්න ඕන දෙන්න. ඇඳ ගන්න එකක් ඊට කලින් ගන්න වාක්‍යයක්. ත්‍රිකෝණ ප්‍රිස්මය සඳහා පතරම පහත ආකාර වේ. ත්‍රිකෝණ ප්‍රිස්මය සඳහා පතරම පහත ආකාර වේ. හරිද? ඒක අපි දාගෙන මේක අනිත් එකක් ගන්න. එකක් ගාලා දෙන්න.
හරි නේද? තවලා වුණා කියන්නේ. හරි. එහෙනම් මේක ඇඳගෙන ඊට යටින් අපි සාරාංශය ලියමු. රතු පෑනෙන් සාරාංශය කියලා යටින් ඉරක් ඇඳගෙන. ඒකේ පළවෙනි පොයින්ට් එක ලියා ගන්න. ඩොට් ඩොට් දාගෙන අපි ලියමු. ෆෝන් එක ඔට්ටු පහ. ඔයාලට ආසයක් ෆෝන් එක. ඔයාලට ඕන හැඩයක් දාගන්න. පළවෙනි එක ලියා ගන්න ත්‍රිකෝණ ප්‍රිස්මයේ මුහුණත් පහක් වන අතර ත්‍රිකෝණ ප්‍රිස්මයේ මුහුණත් පහක් ඇති අතර මුහුණත් පහක් වන අතර ත්‍රිකෝණ ප්‍රිස්මයේ මුහුණත් පහක් වන අතර දෙකක් ත්‍රිකෝණාකාරද අනෙක් ඒවා සිදු කොණාශ්‍රාකාරද වේ. මුහුණත් පහක් වන අතර දෙකක් ත්‍රිකෝණාකාරද අනෙක් ඒවා සිදු කොණාශ්‍රාකාරද වේ. එකක් ත්‍රිකෝණාකාරද අනෙක් ඒවා සිදු කොණාශ්‍රාකාරද. ඊළඟට ත්‍රිකෝණ ප්‍රිස්මයේ ශීර්ෂ 6කි. ත්‍රිකෝණ ප්‍රිස්මයේ ශීර්ෂ 6කි. ත්‍රිකෝණ ප්‍රිස්මයේ ශීර්ෂ 6කි. ත්‍රිකෝණ ප්‍රිස්මයේ ශීර්ෂ 6කි. ඊළඟ එක ගන්න ත්‍රිකෝණ ප්‍රිස්මයේ දාර කීයද? දාර කීයක් තිබ්බද? දාර 9ක්. ත්‍රිකෝණ ප්‍රිස්මයේ දාර 9කි. ඒවා සියල්ල සරල රේඛීය. හරි නේ කලින් කිව්වා වගේම නෑ මේක වක්‍රධාරයේ මොකුත් නෑ. තියෙන ඔක්කොම දාර ටික සරල රේඛීය. එහෙනම් දාගන්න ත්‍රිකෝණ ප්‍රිස්මයේ දාර 9කි. ඒවා සියල්ල සරල රේඛීය වේ. ඒවා සියල්ල සරල රේඛීය වේ. සියල්ල සරල රේඛීය වේ. හරිද? ඔන්න අපි 7 වසරේදී ඝන වස්තු ගැන ඉගෙන ගන්න තියෙන ඝන වස්තු දෙක ගැනම කතා. අපි දැන් ඔක්කොම ඝන වස්තු කීයක් දන්නවද? මුළු ඝන වස්තු 5ක් දන්නවනේ. 6 වසරේදී 3ක් කතා කරගෙන අපි 7 වසරට ආවේ. ඒකෝද අපි දැනට දන්නවා මේ බෝඩ් එකේ වපරන දේ. අපි දැනට ඔක්කොම ඝන වස්තු 5ක් දන්නවා. හරිද? ඝනකය, ඝනකාමය, ඝනකය දන්නවා. ඝනකාමය දන්නවා. ඊට අමතරව සමිත් චතුස්තලය ඊට පස්සේ අද අපි ඉගෙන ගත්ත ඉස්සෙල්ලම සමචතුරස්‍ර පිරමීඩය. සමචතුරස්‍ර පිරමීඩය ඊට පස්සේ අපි කතා කරන්නේ ත්‍රිකෝණ ප්‍රිස්මය. හරි. මෙන්න මේ පහ ගැන අපි දැන් ඉගෙනගෙන දැන් මේ පහේ ෂෝට් නෝට් එකක් අපි ලස්සනට දාගමු. මෙන්න මේ විදිහට පොඩි වගුවක් හදන්නවා. වගුව කොහොමද අපි හදන්නේ? අපි හදමු මේ විදිහට මේ පැත්තට ඒ 6ක්
4යි. මේ පැත්තට පේලි 6යි. යටට පේලි 4යි. පේලි 6යි 4යි වෙන දිනම බහුව. ඉක්මනට පේලි 6යි 4යි. පේලි 6යි. මේ වගුව ලියන්න අඳින කලින් එක පේලියක් දාගන්න ඉන්න තියෙද? නෑ කමන්නත් ඒක හිතා. වගුව දාගන්න. ඔත් එක පාර මඩ දාගන්නවා. ධනකය ධනකාභය සමිති චතුස්තලය සමචතුරස්‍රයේ ත්‍රිකෝණ 30ය මුහුණත් ශීර්ෂ දා. ලස්සනට දාගන්න පිළිවෙලට. පොත් පිළිවෙලට තියෙන ගණන් කියන්නේ අනිවාර්යෙන් පිළිවෙලට ඉගෙන ගන්නවා. පොත් කියව නෝට් එකේ පැහැදිලිව තියෙනවා. ඒකට ගණිතය වගේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න අමාරු වෙන්නේ නැහැ. හරිද? කන්නඩියක් දෙන්න ඉක්මන් කරන්න. ඔයාලා ලියද්දි මගේ අකුරු වගේ කෑලි කියන්න තමයි. ලස්සනට. හරිනේ. දැන් මේක පුරවමුකෝ. කොහොමද ඒක? ධනකය නම් අපි කිව්ව මුණත් 6යි. අපි දාගමු 6යි කියලා. උඩින් දාගමු 6යි. මුණත් 6යි. ඊට පස්සේ ඊට යටින් පොඩියට ලියන්න. පොඩියට ලියගන්න දැන් මේක ඔයාලා හදපු එකක්.
ඒකතකොට අවුලක් නැහැ. ඔයාලට ඕන විදිහට ලියා ගන්න. 6යි කියලා ඉතින් පොඩි විදිහට ලියන්න. 6ම සමචතුරස්‍රය. 6ම සමචතුරස්‍රය හරි. B ඕනේ නැහැ. 6ම සමචතුරස්‍රය. ඔයාලා දැක්ක ගමන් ඒක පාඩම් කරනවා. 6ම සමචතුරස්‍රය. ගණකයේ මුහුණත් 6යි 6ම සමචතුරස්‍රය. 6යි 6ම සමචතුරස්‍රය. ඊට පස්සේ ගණකයේ නම් ශීර්ෂ කීයද? ශීර්ෂ කීයද? ශීර්ෂ 8යි. මෙයා දාගන්න ශීර්ෂ 8යි. මුහුණත් 6යි ශීර්ෂ 8යි. දාර කීයද? 12. මුහුණත් 6යි 6ම සමචතුරස්‍රය. ශීර්ෂ 8යි දාර 12. ඒ මොකද්ද? ගණකය. ඊළඟට දාගමු ඝනකාමයේ මේ විදියටයි නේ. මුහුණත් නම් 6යි. හැබැයි මේක 6ම සමචතුරස්‍ර වේ කියලා ලියන්න බෑ. ඒක දාගන්න. සිජු කෝණාශ්‍රාකාර හැඩය කියන්නේ හැඩයනේ. සිජු කෝණාශ්‍රාකාර හැඩය. එතෙන් පොඩියට ලියාගන්න සිජු කෝණාශ්‍රාකාර හැඩති. සිජු කෝණාශ්‍රාකාර හැඩති. මුහුණත් 6යි සිජු කෝණාශ්‍රාකාර හැඩති. මුහුණත් 6යි සිජු කෝණාශ්‍රාකාර. එහෙනම් ශීර්ෂ කීයද? ගණකයේ වගේම ශීර්ෂ නම් 8යි දාර 12යි. ශීර්ෂ 8යි දාර 12යි. ඊළඟට සමිති චතුස්තලය නේ. සමිති චතුස්තලයේ මතකයි නේද? මුහුණත් කීයක් තිබ්බද? මුහුණත් 4යි. ඒ 4ම සමපාද ත්‍රිකෝණ වෙන්න ඕන. එහෙනම් යටින් ලියමු අපි 4නේ 4ම ත්‍රිකෝණ කියලා දාගමු. වැඩි වැඩක් නැහැ. මේ සම්පාද කියන එක මතක් කරගන්න. 4ම ත්‍රිකෝණ. මුහුණත් 4යි ඊට යටින් පොඩි ඉඩ ලියා ගන්න. 4ම ත්‍රිකෝණ. මුහුණත් 4යි 4ම ත්‍රිකෝණ. මුහුණත් 4යි 4ම ත්‍රිකෝණ. හරි. ඊළඟට සමිති චතුස්තලයේ ශීර්ෂ කීයක් තිබ්බද? ශීර්ෂ 4යි. ශීර්ෂ 4යි. එයාගේ දාර කීයක් තිබ්බද? දාර ඔක්කොම 6ක් තිබ්බා. එහෙනම් සමිති චතුස්තලයේ මුහුණත් 4යි 4ම ත්‍රිකෝණ. ශීර්ෂ 4යි දාර 6යි. ඊළඟට සමචතුරස්‍ර පිරමීඩ. අපි අද කතා කරන්නේ කියන්නේ මුහුණත් කීයක් තිබ්බද සමචතුරස්‍ර පිරමීඩයක? මුහුණත් ඔක්කොම 5ක් තිබ්බනේ. මුහුණත් 5යි. මුහුණත් 5යි. ඒකේ අතින් ලියාගන්න සමචතුරස්‍ර පිරමීඩයේ එකක් තිබ්බ යට අඩි ආධාරක මුහුණත උනේ සමචතුරස්‍ර. අනිත් මුහුණත් 4 ත්‍රිකෝණ. එහෙනම් ලියාගන්න එකක් සමචතුරස්‍ර 4ක් ත්‍රිකෝණාකාර. මුහුණත් 5යි යට ලියනවා එකක් සමචතුරස්‍ර 4ක් ත්‍රිකෝණාකාර. 4ක් ත්‍රිකෝණාකාර. මුහුණත් 5යි එකක් සමචතුරස්‍ර 4ක් ත්‍රිකෝණාකාර. හරිනේ. ඊළඟට එයාගේ ශීර්ෂ කීයක් තිබ්බද නේද? ශීර්ෂ ඔක්කොම 5ක් තිබ්බනේ. ඔව් ශීර්ෂ 5. දාර නම් කීයක් තිබ්බද? දාර 8යි. දාර 8යි. හරිනේ. ඊළඟට අපි බලමු ත්‍රිකෝණ ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්මයේ මතකයි නේද දෙපැත්තෙන් ත්‍රිකෝණ මුහුණක් දෙකක් තිබ්බා. ඊට අමතරව ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් 3ක් තිබ්බා. එතකොට එයාගේ මුහුණත් ඔක්කොම 5යි. මුහුණත් 5යි. යටින් දාගන්න දෙකක් ත්‍රිකෝණාකාර තුනක් සිදු කෝණාශ්‍රාකාර. මුහුණත්
5යි 2ක් ත්‍රිකෝණාකාර 3ක් සිදු කෝණාකාර. මේව පාඩම් වෙනවා. දැන් මේවා ඔයා මේ වගුව ඇඳගෙන ඊට පස්සේ ඔයා වෙනම පොලේක ලස්සනට අඳින්න. ඒක කරලා ඔයාගේ මේස ඉස්සරහා වගේ ගහගන්න. ඊට පස්සේ ඒක පාඩම් හිතුනට පස්සේ මාසයක් දෙකක් ගියාම ගලවන්න. ඔව් එහෙම කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඔව් මට දැසාල පාඩම් කරන්න ගිය දාට කම්මැලි වුණොත් මේ ගහපුව කියවන්න. මේ වගුව කියවනම් ත්‍රිකෝණ ප්‍රිස්මේ මුණක් 5යි 2ක් ත්‍රිකෝණාකාර 3ක් මේක නම් කොහොමත් මතක ඉඳලා මොන කරන්න ඕනෙත් නැහැ. ඊළඟ ශීර්ෂ කීයද? ත්‍රිකෝණ ප්‍රිස්මේ ශීර්ෂ තියෙනවා 6ක්. ශීර්ෂ 6යි දාර කීයක් තිබ්බද? දාර ඔක්කොම 9යි. මට සම්පූර්ණ කරගන්න. මොකක් හරි අප හැදින්නක් තියන කියන එකක් ගන්න. හරිනේ නේ. ඊළඟ ළමයි මේ වගේම පතරක් සාරාංශයක් තියෙනවා. මම ඒක පාඩමේ අවසානයේදී දෙන්න. ඒක මොකද ඒක අඳින්න යනවා ගොඩක් වෙලාවක් යනවා ගොඩක් ඉඩක් යනවා. ඒකෙන්ද මම ඒක පාඩමේ අන්තිමේදම දෙන්න. තා පොඩි කැලලක් තියෙනවා අපි ඉගෙන ගන්න. ඝන වස්තුවක් ගැන නෙමෙයි. පොඩි සම්බන්ධයක් වෙන ඉගෙන ගන්න. ඒකෙන් පස්සේ මම මේ සාරාංශය දෙන්න. මේ වගුවේ යටින් ලියා ගන්න. ඉහත වගුවේ ආකාරයට ඉහත වගුවේ ආකාරයට ඉහත වගුවේ ආකාරයට ඉහත වගුවේ ආකාරයට අප මෙතෙක් ඉගෙනගත් ඝන වස්තු සියල්ල සාරාංශ කළ හැකියි. ඉහත වගුවේ ආකාරයට අපි මෙතෙක් ඉගෙනගත් ඝන වස්තු සියල්ල සාරාංශ කළ හැකිය. මෙතෙක් ඉගෙනගත් ඝන වස්තු සියල්ල සාරාංශ කළ හැකිය. හරි නේද? ඔන්න එහෙනම් අපි ඝන වස්තු වල මූලික ලක්ෂණ ටික කතා කරලා ඊළඟටමයි මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. කතාවක් කියන්නේ පාඩමටම අදාළ කතාවක් තමයි. මේ ඉස්සර හිටියා ඔයිලර් කියලා විද්‍යාඥයෙක්. හරි. ඔයිලර් කියලා විද්‍යාඥයෙක්. ඔගේ විද්‍යාඥයෙක් තමයි ඒ වගේම ගණිතඥයෙක්. අර දන්නවනේ විද්‍යාඥයෙක් ගණිතඥයෙක්. යාකිය තමයි විද්‍යාව ගණිතය ගැන පරිශන වල ඉන්නේ. දැන් අලුත් සොයා ගැනීම ඊට පස්සේ ලෝකයේ දියුණු වෙන දේවල් ගැන එහෙම හොයාගන්න විද්‍යාවයි තාක්ෂණයක විද්‍යාඥයෝ සහ ගණිතඥයෝ කරන්නේ ගණන් පිළිබඳව තව අලුත් සංකල්ප අලුත් ප්‍රමේයන් ඔයාලේ ප්‍රමේය කියන වචනයක් තියෙනවා. ප්‍රමේයන් සංකල්ප එක ගණන් හදන ක්‍රම ඒ ක්‍රම හොයාගන්න ඉන්නේ ගණිත. අන්න ඒ වගේ ඔයිලර් කියන ගණිතඥයෙක් හිටියා. හරි. මේ ගණිතඥයා ඝන වස්තු ගැන පරිශන කරා. බද ඔයිලර් කියලා ගණිතඥයෙක් හිටියා. එයාට වුණා මෙන්න මේ ඝන වස්තු ගැන පරිශන කරා. ඒ පරිශන කරද්දී එයා බැලුවා මෙන්න මේ ඝන වස්තු වල හැම ඝන වස්තුවකම මුහුණත් ශීර්ෂ ආධාර අන්නේ ලක්ෂණ අතර මොකද සම්බන්ධයක්? මොකද්ද? ඔයිලර් කියන ගණිතඥයාට වුණා මේ ඝන වස්තුවල මුහුණත් ශීර්ෂ ධාර අතර සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ එයා එක අත්දැක බැලීම් කරා මේවා එකිනෙකට මුණ කරලා බෙදලා එකතු කරලා අඩු කරලා අන්න ඒ වෙලාවේදී එයා හොයාගත්ත පොඩි සම්බන්ධ. මොකක්ද එයා හොයාගත්තේ? එයා හොයාගත්තා මුහුණත් ගණනේ මුහුණත් ගණන ධන ශීර්ෂ ගණන. ඒ කියන්නේ මුහුණත් ගණනේ ශීර්ෂ ගණනේ එකතුව සමාන වෙනවලු
දාර ගණනට දෙකක් එකතු කළා. මෙන්න මේ. මොකක්ද එයා හොයාගත්තේ? මුහුණත් ගණන ධන ශීර්ෂ ගණන සමාන වෙනවලු දාර ගණන ධන දෙකට. මුහුණත් ගානේ ශීර්ෂ ගාන එකතුව දාර ගණනට දෙකකට වඩා වැඩි. දැන් බලන්න මේ වගුවත් අපි දැන් ගස්සට මම හඳින්න දුන්නේ මේ පිළිවෙලට එක. බලන්න. ගණකයේ කෙනෙක් කෙනා කියේ. මුහුණත් කීයද? 6යි. ශීර්ෂ 8යි. 6යි 8යි. මුහුණතුයි ශීර්ෂයයි එකතු කරනවා. 6යි 8යි එකතුව කීයද? 14යි. අන්න බලන්න. එයා දාර ගන්නට වඩා දෙකක් වැඩිනේ. දාර 12යි 2යි 14යි. හරි නේද? එහෙනම් එයා ධනකයට අනුකූලයි. හැබැයි මෙයා හැම ඝන වස්තුවකටම ඝනකයේ ඝනකාභය විතරක් නෙවෙයි. මේ පහ විතරකුත් නෙවෙයි. ලෝකේ තව ඝන වස්තු ගොඩාක් තියෙනවා. අන්නේ හැම ඝන වස්තුවකටම මෙයා අදාළ වෙනවා. බලන්න ඝනකාභයත් අපි බලමු. ඝනකාභයේ මුහුණත් කීයද? මුහුණත් 6යි. ශීර්ෂ 8යි. 6යි 8යි එකතුව වෙනවා 14යි. හරිනේ. එයාගේ දාර ගන්නට වඩා දෙකක් වැඩි නේද? දාර 12යි 12 ධන දෙක 10. දෙපැත්ත සමානයි. ඊළඟට බලමු සවිධි චතුස්තල එකක් මෙයා හරියනවද කියලා. බලන්න සවිධි චතුස්තලයේ මුහුණත් 4යි. හරි. ශීර්ෂ 4යි. එහෙනම් 4යි 4යි. මුහුණත් ගානේ ශීර්ෂ ගානේ එකතුව කීයද? 8යි. දාර ගාන කීයද? 6යි. දාර ගාන 6යි. හරිනේ. 6ට දෙයක් එකතු කරාම 8යි. එහෙනම් මේ දෙපැත්ත එකිනෙක සමානයි නේද? අන්න එයා සවිධි චතුස්තල එකක් මෙයා. ඊළඟට බලන්න අපි අද ඉගෙන ගත්ත සමචතුරස්‍ර පිරමීඩය. සමචතුරස්‍ර පිරමීඩය නම් මුහුණත් 5යි. ශීර්ෂ 5යි. මුහුණත් 5යි ශීර්ෂ 5යි එකතුව. 5 දෙකක් කීයද? 10යි නේ. එහෙනම් මුහුණත් උයි ශීර්ෂ එකතු කරාම 10ක් එනවා. අන්න බලන්න එයාගේ දාර 8යි නේද? හරිනේ. 8ට දෙකක් එකතු කරාම 10ක් එනවා. එහෙනම් සමචතුරස්‍ර පිරමීඩයට මෙයා අනුකූල වෙනවා. ඊළඟට බලන්න අපි ඊළඟට ඉගෙන ගත්ත ත්‍රිකෝණ ප්‍රිස්මයටත් මෙයා හරියනවද කියලා. ත්‍රිකෝණ ප්‍රිස්මයේ බලන්න මුහුණත් ගණන 5යිලු ශීර්ෂ ගණන 6යි. හරි. 5යි 6යි එකතුව කීයද? 5ට 6ක් එකතු කරාම 11යි. ඕකේ. ඊළඟට දාර කීයද? 9යිනේ. හරිනේ. 9ට දෙයක් එකතු කරාම 11. එහෙනම් ඒකේ මුහුණත් ගානේ ශීර්ෂ ගානේ එකතුව දාර ගානට වඩා දෙකක් වැඩි. එහෙනම් මෙන්න මේ සම්බන්ධතාවය හරියනව නේද? අපි මෙයාට කියනවා නමක් විදියට ඔයිලර් සම්බන්ධය කියලා. අර ගණිතඥයාගේ නමින්ම අනේ හොරක් කරද්දි. දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ගොඩක් ප්‍රමේයව 10 11 වසරට යද්දි. ආර්කිමිඩිස් නියමය, පයිතගොරස් ප්‍රමේය. ඔය වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඒ අර විද්‍යාඥයා ඒව හොයාගත්තා නේද? එයාට ගෞරව කරන්න විදියට තමයි ඒක නම ගන්න. දැන් මේක ඔයිලර් සම්බන්ධය කියනවා මේකට. එහෙනම් ඔයිලර් සම්බන්ධයෙන් කියන්නේ මොකද්ද? මුහුණත් ගානේ ශීර්ෂ ගානේ. ඕනම ධන වස්තුවක මුහුණත් ගානේ ශීර්ෂ ගානේ එකතුව එයාගේ දාර ගානට වඩා දෙකක් වැඩි. තේරුණා නේද? හරි. මාතෘකාව ලියා ගන්න ඔයිලර් සම්බන්ධතාවය කියනවා. ඔයිලර් සම්බන්ධය කියලා ලියා ගන්න මාතෘකාව ඉක්මනට. ඔයිලර් සම්බන්ධය. ඔයිලර් සම්බන්ධය. මේ අපි ඉංග්‍රීසියෙන් නිකන් මතක තියාගන්න කියන b ධන s සමානයි e ධන 2. ඔයාලට එහෙම මතක තියාගන්න බැරි නම් මෙහෙම මතක තියාගන්න නිකන් තියෙන මුහුණතුයි ශීර්ෂයක් නම් ධාරය 2. එහෙම නැත්නම් මේකේ මුල් ලකුණ මූ ධන c සමානයි දා ධන 2. අපි දන්නවනේ එකතු කරන එකට අපි ධන කියලා කියනවානේ. එකතු කරන එක ධන කියලා කියනවා. මූ ධන c. මෙයාගේ මුල් ලකුණ වලින්. මූ ධන c සමාන වෙනවා දා ධන 2. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් පුළුවන් නම් b ධන f සමානයි e ධන 2. b කියන්නේ මේ ඔබේ මුල් ලකුණ මේ වගේ ඉංග්‍රීසි කරනවා. b ධන f සමානයි e ධන 2ට. හරිය ඔයිලර් සම්බන්ධතාවය කියලා මාතෘකාව ලියා ගන්න. ඊට පස්සේ මේ වාක්‍ය ලියන්න.
ඔයිලර් නම් ගණිතඥයා විසින් ඔයිලර් නම් ගණිතඥයා විසින් ඔයිලර් නම් ගණිතඥයා විසින් ඔයිලර් නම් ගණිතඥයා විසින් සිදු කරන ලද පරීක්ෂණ මගින් සිදු කරන ලද පරීක්ෂණ මගින් සිදු කරන ලද පරීක්ෂණ මගින් පහත සම්බන්ධතාවය සෑම ඝනවස්තුවක් සඳහාම පහත සම්බන්ධතාවය සෑම ඝනවස්තුවක් සඳහාම අනුකූල වන බව පෙනී යයි. අනුකූල වන බව පෙනී යයි. අනුකූල වන බව පෙනී යයි. හරිනේ. ඒක දාලා යටින් ලියා ගන්නකො මෙන්න මේ සම්බන්ධය. මුහුණක් ගාන ධන ශීර්ෂ ගණන සමාන වෙනවා ධාර ගණන ධන. ඒක ලියලා යටින් ඕන ඉංග්‍රීසි අකුරු වලින් උදා ගන්න b ධන f සමානයි e ධන 2 කියලා රතු පෑනෙන් වගේ කොටු කරගන්න ඔයාලට පුළුවන් විදිහට. ඉන්නට ලියන්න මගේ විදිහට ලියන්න යන්න එපා. ලස්සනට ලියලා කොටු කරගන්න. හරි උල දීලා කොටුවක් ගන්න. b ධන f සමානයි e ධන 2. හරිද ළමයි? හරි. ඊළඟට මම ඔයාලට ගානක් දෙන්නම් මට ඒකේ උත්තරේ අරන් දෙන්න. හරි. මේක ලියාගෙන ඉවරනම් ඉවරයි. එතන අපිට දෙන්න. ඊළ කොට කරගන්න. ඊළඟට දාගන්න ළමයි පළවෙනි ප්‍රශ්නේ කියලා ප්‍රශ්නයක් දාගන්න මම මේක මකනවා. ප්‍රශ්නේ දාගන්න එක්තරා ඝනවස්තුවක ශීර්ෂ පහක් හා එක්තරා ඝනවස්තුවක ශීර්ෂ පහක් හා මුහුණක් 6. එක්තරා ඝනවස්තුවක ශීර්ෂ පහක් හා මුහුණක් 6ක් ඝනවස්තුවක ශීර්ෂ පහක් හා මුහුණක් 6ක් තිබුණි. ඔයිලර් සම්බන්ධය භාවිත කරමින් එහි ධාර ගණන සොයන්නලු. ඔයිලර් සම්බන්ධය භාවිත කරමින් එහි ධාර ගණන සොයන්න. ශීර්ෂ පහකුයි මුහුණක් 6කුයි තිබ්බා. ඔයිලර් සම්බන්ධය භාවිත කරමින් එහි ශීර්ෂ පහයි මුහුණක් 6යි ධාර ගණන උත්සාහ කරන්න විනාඩියක් දෙන්නම් එක එකක් දීලා මට උත්තරේ අරන් මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාන්න නැත්නම්
අන්මියුට් කරලා කියන්න මට. හරි නේද? හැදුවද උත්තරයක් ආවද? සඳසි කියන්න බලන්න. උත්තරයක් ගත්තද? හරි මම කියලා දෙන්නම් වෙන. අපි ඔයිලර් සම්බන්ධයෙන් මොකක්ද ඉගෙන ගත්තේ? ඔයිලර් සම්බන්ධයෙන් ඉගෙන ගත්ත නේද? ශීර්ෂ ගණනේ මුහුණත් ගණනේ එකතුව. මුහුණත් ගණනේ එකතුව සමානයිලු දාන ගණනක දෙකක් එකතු කරන්න. හරිද? මේක නේද ඔයිලර් සම්බන්ධයෙන් ඉගෙන ගත්තේ. අපි ඉංග්‍රීසි වලින් කියනවා නම් b ධන x සමානයි e ධන 2 කියලා. හරි. කොහොම හරි ශීර්ෂ ගණනේ මුහුණත් ගණන එකතුව දාන ගණන කරලා දෙන්න. හරි. දැන් මේ ප්‍රශ්නෙන් කියන්නේ ශීර්ෂ කීයක් තිබ්බලුද? ප්‍රශ්නයෙන් කියනවා ඒ ඝන වස්තුවට ශීර්ෂ 5ක් තිබ්බා. හරිද? මුහුණක් තිබ්බලු. හරි. ශීර්ෂ 5කුයි මුහුණත් 6කුයි තිබ්බා. ඊට පස්සේ අපෙන් අහනවා දාර ගණන කොහොමද කියලා. හරිද? අපි මෙන්න මේ දීපු අගයන් මෙන්න මේ සමීකරණයට ආදේශ කරගෙන බලමු. ශීර්ෂ ගණන කියන එක අපි ගෙලින් තියාගන්න පුළුවන්. 5 කියලා නේ. කොහොමද? ශීර්ෂ ගණන 5යි. ඊට පස්සේ මුහුණත් ගණන කීයද? 6යි. හරිද? 5 දාන 5. සමීකරණය මේ පැත්තේ නම් 5යි 6යි එකතු. සමාන වෙනවා දාර ගණන. අපි දාර ගණන දැන් හොයන්න යන්නේ නේ. එහෙනම් අපි එයා එක්කෝ xy කියලා මොකක් හරි දන්නේ නැති පදයක් දාගන්න පුළුවන්. එහෙම ඕනෙත් නෑ. අපි මෙතන නිකම්ම දාගමු ගානට. 5යි ගන්න 5ට 6ක් එකතු කරාම දාර ගණන මෙහෙම නේ. ඊළඟ පිළිවෙල බලන්න 5යි 6 එකතු කරාම කීයද? අපි දන්නවා 11යි. 5යි 6යි 11යි. එහෙනම් 11 සමාන වෙන්න ඕන දාරවලට දෙකක් එකතු කරාම. හරි. ඊළඟට කොහොමද අපි දාරනේ හොයන්න යන්නේ? මොකක්ද අපි කරන්නේ? මතක නේද? බීජීය සමීකරණ සුළු කිරීම කියලා අපි ඉගෙන ගත්තා. 7 වසරේදී උන් අදහන්නේ. ඔයාලට මම ඉස්සරහට පේපර් ඩිස්කෂන් වලදී මේවා කියා දෙන්නම්. අවුල් තැන් තියෙනවා. මෙතෙන්දි බලන්න 11 සමාන වෙනවා දාර වලට වඩා දාර වලට දෙකක් එකතු කරනවා. එහෙනම් අපි දාර කියන එක්කෙනාගේ අගය හොයාගන්න නම් මේ එකතු කරපුත් එක්ක ඒ කියන්නේ දාර වලට දෙකක් එකතු වුණාමනේ ආ 11ට සමාන වෙනවා කියන්නේ. එහෙනම් මේ එකතු කරපුත් එක්ක අඩු කරන්න නේද? අපි ඉගෙන ගත්තා සමාන ලකුණෙන් දෙපැත්තටම එකම දේ කරන්නත් ඕනේ. එක පැත්තක විතරක් අඩු කරලා හරියන්නේ නැහැ. එහෙනම් මේ දෙපැත්තෙන්ම අපි දෙක අඩු කරමු නේ. 11
ක්‍රිය දෙක සමාන වෙනවා දාර ගණන ධන දෙක ක්‍රිය. ඊළඟට මේ එකතු කරපු දෙකට අපි දැන් අඩු කරපු දෙක කැපි දෙනවානේ. එහෙනම් 11න් දෙකක් අඩු කරාම තියෙන මේ පැත්තේ 9යි. ඊට පස්සේ එහා පැත්තේ ඉන්නේ දාර. එහෙනම් දාර කීයද? උත්තරේ නේද? ලෝණ ලක්ෂ කලියු මේ දෙක තුමාරු කරලා දාර ගන්න 9 නැති. හරිනේ. තේරුණා නේද? අන්න ඒ විදිහට තමයි මේ ඔයිලර් සම්බන්ධයෙන් ප්‍රශ්න හදන්න තියෙන්නේ. ප්‍රශ්න කරන්න තියෙන්නේ. මේ වගේ ප්‍රශ්න ගොඩාක් කිව්ට් එකේ තියෙනවා. මම පොඩ්ඩක් පෙන්නන්නම්. මේ බලන්න. ප්‍රශ්න ගොඩක් තියෙනවා ඔයිලර් සම්බන්ධයකදී කිව්ට් එකේ. මෙතනම ප්‍රශ්න තියෙනවා 7ක්. ඊට පස්සේ පළාත් සහ පාසුබිය පාසල් ප්‍රශ්න. ඒ කියන්නේ කොළඹ ඉස්කෝලවල තිබිච්ච රෝයල් ආනන්දගේ තිබිච්ච ඉස්කෝල් වල ආපු ප්‍රශ්නයි පළාත් පේපර්ස් වල ඔයාලට වාර විභාග වල ආපු ප්‍රශ්න එකතු කරලා තියෙනවා. එතනත් ගොඩාක් ප්‍රශ්න තියෙනවා බලන්න. පතරම්තුයි ඔයිලර් සම්බන්ධයයි ඝන වස්තු වල ලක්ෂණ සහය ඔක්කොම සම්බන්ධ වෙලා ප්‍රශ්න 23ක් තියෙනවා. يعني පාර්ට් B එකේ ප්‍රශ්නත් මේ 21 වෙනි ගාන වල මේ වෙන්නේ මේ ලොකු ප්‍රශ්නනේ දෙවෙනි කොටසකනේ. අන්න ඒ වගේ ප්‍රශ්න 23ක් තියෙනවා. දැනුත් 6යි වෙලාව. ඒ ඔක්කොම සාකච්ඡා කරන්න දැන් වෙලාවක් නැහැ. මම ඔයාලට ටියුට් එක එවන්නම්. ටියුට් එක එවන්න දෙවෙනි සතියේදී ටියුට් එක ඔයාලගේ අතේ තියන්න. ඒතකොට ටියුට් එක ඔයාලා ළඟ තියෙද්දි ලේසියෙන් මට ස්ක්‍රීන් ෂොට් කරන්න ඕනේ නැහැ. අන් ටියුට් එක බලාගෙන ඔයාලට ගණන් ටිකක් දෙන්න පුළුවන්. මම හිතනවා අද පාඩම තේරෙන්නේ නැති කියලා. සදිසි එහෙමනම් මුලින් නම් හිටියා දිනුගේ සදිසි දෙන්න. මේ තමයි ගොඩක් අද රෙකෝඩින් එක බලනවා මම අද අමතරපන් කියන්නේ දැන්නේ. ඊයේ කරන්න ඕනේ නැහැ මේ සුගම කම්පියුටර් පොඩි ප්‍රශ්නයක් අද පොඩ සිග්නල් ඔස්ටයක් තියෙනවා මම හිතන්නේ. පාඩම අවුලක් නැහැ නේද? සදිසි එහෙම කියන මුලින් නේද බින්දු? තේරුණා නේද? ඔව් සර්. කවිෂා මම යානත් දැක්කේ පස්සේ ජොයින් වෙනවා. මම රෙකෝඩින් එක දාන්නම් දැන් මේක පොඩ්ඩේ දාලා තියෙන්නේ. මේ රෙකෝඩින් එක ගන්න ඒ ටික බලලා මම ටියුට් එකේ ප්‍රශ්න ටික ගෲප් එකට දාන්නම් කරන්න ඕන ප්‍රශ්න ටික. ඒ ටික උත්සාහ කරලා ඊළඟ සතියේ ඉන්න. මම ඊළඟ සතියේ මේ ඒ ටික ඔයාලට සාකච්ඡා කරලා දෙන්න. ටියුට් එක එවන්න කාඩ් එක අරගන්න වෙනවා. නැත්නම් එවන්න ගියාම වියදමක් යනවා පෝස්ට් කරන්න ගියාම. ඔයාලා ආවේ නැතිවත් අපරාධනේ ඒකින්ද පන්ති කාඩ් එක ගන්න. තේරෙනවා නම් පන්ති කාඩ් එක අරගෙන ඒක කියනවා ඊට පස්සේ මම ඇඩ්‍රස් එක අනිවාර්යෙන් දාන්න ඔයාලගේ. ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයි ටෙලිෆෝන් නම්බරය. ඒ තුන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඇඩ්‍රස් එක පොඩ්ඩක් හරි වැරදුනොත් ටියුට් එක වෙනහකට යාවි එහෙම කරන්න එපා. ඇඩ්‍රස් එක හරියට දාලා ඒ විස්තර ටික එවන්න. එහෙනම් අපි අදට නවතින්නේ. හරි නේද ඔයාලට? ප්‍රශ්නයක් තියෙනවා කියන්න.